අයියාලුනේ අද අපේ අම්මට ඕඩර් එකක් ඇවිල්ලා ඒක නිසා ඒ ඕඩර් එක තමයි ජනෙල් රෙදි. ඒකට ඉතින් අපේ අත්තා රෙදි කපන රවුම් මැෂින් එකක් ගෙනල්ලා තිබ්බා. මාත් ඉතින් ඒකේ පොඩ කැපුවා. කුඩු වෙන්නත් එපා. අම්මා හරි ආසයි අම්මලා කරන වැඩ කරන්න. එතකොට තමයි අපිට ලොකු වෙන්න ඉගෙන ගන්න පුළුවන්. මේ තියෙන්නේ යාළුවනේ රත්තරන් පාට වලලු. ඒව තමයි ජනෙල් රෙදි අස්සර දාන්නේ. අද මට ඉස්කෝලේ වැඩ යාළුවනේ අම්මා කරන දේවල් කරන්න ඉන්නේ. ලියලි ඉවරලා තමයි කරන්නේ යාළුවනේ. වැඩ ඉවරලා යනවා පුංචිලා ගෙදර. පුංචිලා ගෙදර ඉතින් දන්නේ නැද්ද මටත් එක වැඩ දෙනවා. පුංචි කිව්වා මට ලේබල් කපන්න කියලා. අපේ අම්මා ඉතින් ඒ ඇස්සේ පොප්කෝර්න් හදලා උණුවෙන් තියනවා. මං හරි ආසයි කන්න. පුංචිලා ගෙදර වතු දාන වෙලාවයි දැන් මම නාන්න යන්නේ යාළුවනේ. පුංචි ඉතින් වතු දාන වෙලාවේ මං ඉතින් එහෙ යනකොට බයිසිකලෙත් අරගෙන තමයි ගෙදර ගිහිල්ලා බයිසිකලෙත් අරගෙන එනවා. පුංචිත් එක්ක නාන්න. ඇලෙන් නාන්න බටෙන් නාන්න තමයි මම වැඩියෙන්ම ආස. බාත්රූම් වලින් නම් මං කැමැත්තක්වත් නැහැ. නාන්න යාළුවනේ ඔම්බලට. අදාලේ අතර වහල යාළුවනේ. ඒ නිසා මම බටෙන් නාන්න යාළුවනේ. අපේ අම්මා යාළුවනේ රෑට විශේෂ කෑම හදා තියෙනවා. ඒ තමයි චිකන් බෝන්ටි අල පරිප්පු. කාලා බලමු රහයිද කියලා. අද රෑට කන්න තියෙන්නේ මේවා තමයි. චිකනුයි අලයි බෝන්ටි පරිප්පුයි. කාලා බලමු. දවල්ට නාලා රෑට ඇඟ හොදලා නයිට් කිට් එක දාගත්තාම එන පුදුම සනීපේ. මම ෆෝන් එකේ කැමතිම කාටුන් එක දාගෙන දැන් මම බත් කන්න තමයි හදන්නේ. අපේ අම්මා නම් ගන්න යාළුවනේ මම වැඩිය උනාට අපේ අම්මා කොහොමද දෙන්නේ ගේම් ගහන්න. Thank you. You අම්මේ ආදරේ. අද දවස වීඩියෝ එක ඉවරයි. මං එහෙනම් ගිහින් එන්නම්. ඔයාලා පරිස්සමෙන් ඉන්න. මට ටයි. මං ඔයාලට ගොඩක් ආදරෙයි.